සාම මහත්තයා අපි මේ වතුර ගලලා අපිට අවුරුදු 9 වෙනකම් මේ කරදාරේ මෙහෙම තිබුණා. යන්න ඕන කියන්නේ හම්බන්තොට දිසාපතිතුමාට කිව්වා ප්‍රාදේශීය ලේකම් හම්බෙන්න ගියා. මට ගිහිල්ලා ඇතිම වෙලා තියෙන්නේ. ඊට පස්සේ කිසිම විසඳුමක් නැහැ. මේ අවුරුදු 3 හැම අවුරුද්දකටම මීට වැඩි ඉස්සරලා ගිය අවුරුද්දේ ගම් වතුර ගලලා මේ මුළු ගේම වතුර පිරුණ කිසිම කෙනෙක් ඇවිල්ලා බැලුවේ හෙව්වේ නැහැ. ග්‍රාම සේවකතුමා විතරයි අපි ගැන හෙව්වේ ඇවිල්ලා බලලා. මං හැමදාම යනවා කියලා දැන් එපා වෙලා තියෙන්නේ. කවුරු කිව්වත් මොන දේ කිව්වත් ඇවිල්ලා නිකන්වත් බලන්නේ පාරට ඇවිල්ලා ඉබිලා යනවා වලේ ගේ හැදුව මොකටද කියලා අහනවන්නේ. ඒක තමයි ඒගොල්ලෝ අහන්න හම්බුලින්ම අහන්නේ. ඒක ඇයි ඕගොල්ලෝ වලේ ගමන් කො සර් අපි ඉන්න තැනක් නැති නිසා තමයි අපි හැදුවේ. අපි ඉඩම් සමීක්ෂණ වලට ගියා 4කට. මේකට රජයට අරගෙන ඉඩමක් කිව්වා අපිට මේක ඉන්න බෑ කියලා. ඒ ලැබුණෙත් නැහැ. ඒක නිසා මේ තාත්තට හැමදාම මූණ දෙනවා. වරුසාව වැස්සට පස්සේ අපිට ඉන්න බෑ. අපිට දරුවොත් එක්ක යන්න තැනක් නැහැ. අම්මලා ගෙදර ඉන්න බෑ. ඉඩ කඩමදී වතුරෙම ඉන්න තමයි වෙලා තියෙන්නේ. වතුරෙම තමයි හිටියේ ගිය අවුරුද්දෙත් එහෙම. ගේ යතුරු ගොඩක් වතුර පිරේ තිබුණ මගේ දරුවන්ගේ පොත්පත් එහෙම සමහර ඒවා තෙමුණ අරගන්න වික්මනට බැරුණා. එකපාරටම වතුර පාර තේරුම ගෙට දැම්මා. ඒ වගේ ඉතින් මං කියන්නේ මේ වීඩියෝ එක හැම බලලා හැමෝම බලන්න ඇති. කොච්චර දේවල් කිව්වත් වැඩක් නැහැ මහත්තයා. අපි හැමදාම යනවා. මේ කොහෙද කුඩා ගම්මාන 5 බෙරළි හේල සද්දාතිස්සපුර වසවි ගිහිල්ලා ගාම සේවකතුමා තමයි දවස් දෙකක් ඇවිල්ලා අපි ගැන හොයලා බලලා ගියා. ප්‍රාදේශීය ලේකම්තුමා ගිහිල්ලා කිව්වට පස්සේ සභාවට දැනුම් දුන්නේ මහතුරුන්ට. අපි හැමදාම යනවා කිව්වා. මං ඊයේත් ගියා. ගිහින් කිව්වට පස්සේ එනවයි කියලා කියනවා. ඒ වුණාට කිසිම දෙයක් හොයලා බලන්නේ නැහැ. ඒගොල්ලෝ ආවා ඇවිල්ලා අර පාරට ඇවිල්ලා ඉබිලා බලලා යනවා. එහෙම තමයි යන්නේ හැමදාම ඇවිල්ලා මේ අපි ඇවිල්ලා නිවසට මේක මොකද්ද වෙලා තියෙන්නේ. මේ කිසිම ප්‍රශ්නයක් හොයලා බලලා මේ ආවේ නැහැ. වතරවත් ආවේ නැහැ. කිසිම දෙයකට ආවේ නැහැ. පාරට තමයි ඔක්කොම එන්නේ. ඇවිල්ලා එහෙම ගියා පාඩුවේ. කොච්චර කියලා මට එපා වෙලා මං ඊයේ ගියා. මේක ඉන්න බැරි හින්දා උයන් කන්න බෑ ගඳයි. කකුල් වල මේ තුවාල හැදිලා කහලා බිබිලි ඇවිල්ලා මේ වතුර වලේ අපි යනවා ටැප් එක ළඟට වතුර ටික බොන්න ගන්න යන්න ඕන. නැත්නම් ඉතින් මේ හැමදාම මේ සරණ තමයි කුසී ඉන්න බෑ. කොහොමද ඔක්කොම ගලවන් වැටිලා තියෙන්නේ ඇල වෙලා තියෙන්නේ. බලපත්‍ර තියෙනවද? තියෙනවා. බලපත්‍රයක් තියෙනවා. බලපත්‍රයක් තියෙද්දි තමයි අහන්නේ ඇයි මේ වලේ ගේ හැදුවේ කියලා නේ. ඔව්. ඒකමයි හැමදාම අහන්නේ මුල්ම කාරණාව. අපි කිව්වට පස්සේ අපිට ඉන්න තැනක් නැති නිසායි කියලා මම කිව්වා. මං හදාගත්තේ නැත්නම් මං කෝ අපිට ඉඩමක් දෙන්න අපි යන්න මේක මේ රජයට ගන්න කියලා. ඒත් ඒවට වක්වත් නැහැ. ඉඩම් සමීක්ෂණ වලට ලියපු හැමදේම මගේ ගාව එළිය කිවිලි තියෙනවා ඔක්කොම. ඒ වුණාට අපිට දුන්නේ නැහැ කවුරුව.